හෙලෝ වීවර්ස් මම ඔයාලගේ මොවන් මේ විදිහේ ඉරාන ඉස්රායල් යුද්ධයේ අප්ඩේට් මොනවද හරිද ඉතින් මේ වෙද්දී වාර්තා වෙන තොරතුරු ටික ඔක්කොම සා වෙන්න යන දේවල් ගැනත් මම කියන්න යනවා මේ වීඩියෝ එකේ මිනිත්තු 10ක ඇතුළත කොහොම හරි මේ වීඩියෝ එක ඉවර කරන එක තමයි මගේ ප්ලෑන් එක හරිද කෙලින්ම කියන්න යන්නම් ඔයාලා දන්නවනේ devil of the sky එහෙම නැත්නම් ghost of the sky B2 spirit එහෙම නැත්නම් B2 bomber කොහොම කිව්වත් මම ඊයේ මේ යානාව ගැන කිව්වනේ මේ යානාව තමයි මේ විදිහේ යූස් කරන්න හිතාගෙන ඉන්නේ ඉරානයේ ෆෝඩෝ කියන නියුක්ලියර් ෆැසිලිටි එකට බෝම්බ දාන්න. හරිද? මෙන්න මේ ෆෝඩෝ නියුක්ලියර් ෆැසිලිටි එකට ගහන්න බෝදුට අද රෑ ඉඩ තියෙනවා. මේ වෙද්දී මිසෝරි වල තියෙන මේ කට්ටියගේ කියන්නේ ඇමරිකාවේ මිසෝරි වල තියෙන කඳුර වයිට් මෑන් කඳුර මට මතක විදියට ඒ කඳුර තමයි බේස් කඳුර. එහෙම නැත්නම් මූලික මව් කඳුර මේ යානා වලට. මේ යානා 20ක් විතර ඇමරිකාව සතු තියෙනවා. එකෙන් 6ක්. එකක් නෙවෙයි දෙකක් නෙවෙයි යානා 6ක් රෙඩි කරලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. ඒ කියන්නේ ඉන්ධන පුරවලා සා GBU 57 ඒ කියන්නේ එහෙම නැත්නම් අර මං ඊයේ කිව්ව 30000 කිලෝ 13700 14000ක් විතර බර ඒ බෝම්බ මේ විදි පුරවලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා මේවා කෙලින්ම හවායි වලට යනවාද එහෙම නැත්නම් ගුවන්තනමු බේ වලට යනවාද කියලා තාමත් තොරතුරු නැහැ ඒ කුවේට ගියත් මේක කැරකිලා ආයෙ එන්නේ ලංකාවට යටින් තියෙනවා බේස් එකක් ආමි බේස් එකක් මේක RAF එකේ කියන්නේ රොයල් එයාර්ෆෝස් එකේ රාජකීය ගුවන් හමුදාවේ මාබිතාන්නේ උන් තමයි මේක පාලනය කරන්නේ. හැබැයි මේක පාලනය කරනවා කියවට මේක බ්‍රිතාන්‍ය හමුදාවත්, බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවත්, ඒ වගේම ඇමරිකානු ගුවන් හමුදාවත් එක ලෙස යූස් කරනවා. හරිද? ඕන් දෙගොල්ලෝ කොහොමත් මිත්‍රයෝ වල දන්නවනේ. ඉතින් ඕන් තමයි මේ ගුවන් කඳුර ඩියාගෝ ගාසේ නැත්නම් ලංකාවට යටින් තියෙන දකුණු පැත්තේ තියෙන කඳුර පාලනය කරන්නේ. මේ කඳුරට මේ බෝම්බර් යානා ඇවිල්ලා ඊට කලින් මීට මාස කිහිපයකට කලින් ආවා කියලා කිව්වට ඒව නෑ මේ විද්දි මේ යානා රැයට ඇවිල්ලා ඩියාගෝ ගාසියා කඳුරේ සිට ආයෙත් ඉරානයේ පැත්තට ගිහිල්ලා ඉරානයේ ෆෝඩෝ කියන අර මම ඊයේ කිව්වේ නියුක්ලියර් ෆැසිලිටි එක ඒක විතර නෙවෙයි ගාන එක ප්ලෑන් එක මේ වෙද්දි අතොරතුරු ලීක් කරලා තියෙනවා. ඒ කියන්නේ Fox News පවා කිව්ව කොහොමද මේක දැන් ටික කලින් කිව්ව කොහොමද මේ ප්ලෑන් එක වෙන්නේ යන්නේ මේ විදි තමයි වෙයි කියලා උන් අනුමාන කරා. යුද විශ්ලේෂකයන් උපුටා දක්වමින් ආද ඒ වැඩසටහන මම බැලුවා. ඉරානයේ ෆෝඩෝ කියන නියුක්ලියර් ෆැසිලිටි එක ගහලා හරිද? එතකොට ආර්කන් කියන නියුක්ලියර් ෆැසිලිටි එකට ගහලා ඉස්පාන් වල ටෙහරාන් වල මේ තියෙන හැමතැනම නියුක්ලියර් ෆැසිලිටිස් වලට ගහලා ඒ විතර නැතුව IRGC එහෙම නැත්නම් ඉරාන් රෙවොලූෂනරි ගාඩ් කෝප් කියලා කියන ඉරාන විප්ලවවාදී හමුදාවේ බේසස් වලට හරිද කඳවුරු වලටත් ගහලා ඒ වගේම ඒ කියන්නේ මිලිටරි ෆැසිලිටිස් වලටත් ගහලා ඒ වගේම අයතුල්ලා අලි කමේනිගේ රජයේ ගොඩනැගිලි වලටත් ගහන එක තමයි මේ යානාවල ප්‍රධාන අරමුණ. මේ විදි යානා 6ක් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට සඳහා GBU 57 කියලා බෝම්බ පුරවලා තියෙනවා. හරිද? මේ තොරතුරු ලීක් කරලා තියෙනවා බෝදුට අතර වෙන්න පුළුවන් මේ විදිහට ඩියාගෝ ගාසියා වල තියෙනවද කියලා දන්නෙත් නැහැ. කොහොම හරි කියන්න ඕනේ මේකට ප්‍රතිඋත්තර බඳින්න. ඒ කියන්නේ ප්‍රතිචාර දක්වන්න ඉරානයේ පැත්තෙන් දෙයක් කරලා තියෙනවා. මොකද කියලා කිව්වොත් එimhe බැලිස්ටික් මිසයිල් දැන් ඔයාලා දැක්කනේ. යුද්ධයේ පසුගිය සතියේ සිකුරාදා පටන් ගත්තට පස්සේ බැලිස්ටික් මිසයිල් පළවෙනි දවසේ 100ක් ගාව ඊට පස්සේ 50ක් ගාව එන්න අඩු වුණානේ. හැබැයි ඉස්රායෙල්ට වදින්න පටන් ගත්තා. ඒක ගැන මම කියන්න මේ වීඩියෝ එකේ කොහොමද එහෙම වෙන්නේ කියලා දැන් ඉතින් මේ බැලිස්ටික් ප්‍රමාණය අඩු වෙගෙන ආවනේ හයිපර්සොනික් පවර් යූස් කරවලා දන්න සිජිල් මිසයිල් පවර් යූස් කරවුවා අතරේ යම්කිසි අයකින් මේක වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක් බෝදුට B2 යානා බෝම්බ හෙළුවොත් ඉරානයේ ප්ලෑන් එකක් තියෙනවා කියලා කියනවා බැලිස්ටික් මිසයිල් 400ක් එකවර රිලීස් කරන්න එහෙම නැත්නම් ලොන්ච් කරන්න ඉස්රායලයේ පැත්තට මේකේ තවත් දෙයක් කියන්න දැන් ඔයාලා හිතනවානේ මිසයිල් ලොන්චර්ස් වලට ගහනවා. හරිද? එතකොට ආමි ෆැසිලිටිස් වලට ගහනවා. එතකොට නියුක්ලියර් ෆැසිලිටිස් වලට ගහනවා. මේ ඔක්කොම ගහලා තමයි මිසයිල් එන එක නතර වෙන්නේ නැති කියලා. හරිද? ඉරානයේ සතුව මිසයිල් 1000ක් නෙවෙයි 2000ක් නෙවෙයි මම පවා කිව්වා 20000ක් කියලා 28000ක් බැලිස්ටික් මිසයිල් 28000ක් ඉරානයේ සතුව තියනවා කියලා සංචිත තියනවා කියලා මම නෙවෙයි කියන්නේ ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහත්තයා. හරිද? එතකොට හිතා ගන්න පුළුවන් වලට කොයිතරම් ලොකු කැපැසිටි එකක් කේපබල් එකක් ඉරානයට තියෙනවද තමන්ගේ නියුක්ලියර් ඒ කියන්නේ මිසයිල් ප්‍රෝග්‍රෑම් එක තුල කියලා ඔයාලට පොඩි දලා දවසක් ගන්න. ඒ නිවුස් එකත් මම කියවා මේ නිවුස් එක කිව්වේ මම නෙවෙයි අල් ජසීරා ආයතනය තමයි බෙන්ජමින් නෙතන්යාහු මහත්තයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන්නේ. හරි අපි යමුකෝ දැන් මේ දැන් ඔයා කිව්වොත් එමේ ඉරානය කියන්නේ ලොකු රටක් හරිද 1.6 මිලියන් වර්ග කිලෝමීටර් විතරක් හරිද වර්ග කිලෝමීටර මිලියන් 1.6ක් ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 16ක් අපි 85610යි ඊශ්‍රායලිය අපේ රටේ වගේ 3න් 1යි ඒ කියන්නේ පොඩි අපිටත් වඩා ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ලක්ෂ 16ක වර්ග කිලෝමීටර ලක්ෂ 16ක් තියෙන රටක් එහෙම එකපාරම ෂට් ඩවුන් කරන්න බෑ හරිද ඊශ්‍රායල් ගුවන් හමුදාව ප්‍රබලයි නැහැ කියන්නේ නමුත්
සීමිතයිනේ. හැකියාව කොහොමත් සීමිතයි මෙච්චර ලොකු රටකට ගහනකොට. හරිද? ඉරානයේ අඳුරගන්න බැරි ඒරියා එකකින් ඉඳන් තමයි බැලිස්ටික් මිසයිල් ලොන්ච් කරන්න දෙන්නේ. හරිද? ඒතර ඉතින් ඔයාලට එක එක තැන් වලට මේ ලොන්චර්ස් ගෙනිලා ගහන්න පුළුවන් තත්ත්වයක් ඉරානයේ තියෙන ඒ තරම් ලොකු විරට. හරිද? ඉතින් බැලිස්ටික් මිසයිල් RC-ක් යූස් කරන්න ඉඩ තියෙනවා. අදරයට බොහෝ දුරට මේ ඇටැක් එක එල්ල වුණොත් මම කොහොමද තොරතුරු ගේනවා මගේ Facebook account එකේ, ඒ වගේම YouTube channel එකේ ඔයාලා දන්නවා. ඒ වගේම කියන්න ඕනේ අපේ රටේ ඒ කියන්නේ අපේ රාජ්‍යයේ මේ වෙද්දි අපේ රාජ්‍යයේ විතර නෙවෙයි නේපාලයයි අපේ රාජ්‍යයයි එකතු වෙලා ඉන්දියාවෙන් ඉල්ලීමක් කරලා තිනවා. දැන් මේ යුද්ධ ලොකුට යනවනේ. ඉන්දියාව සින්දු කියලා මේව ආරම්භ කරා තම රටවැසියන්. ඒ කියන්නේ ඉන්දියානු ජාතිකයන් ඉරානයෙන් රිලීස් කරගන්න, ඉරානය මුදව ගන්න, හරිද? බේර ගන්න, ඉවැකුවේට් කරගන්න. ඉතින් අපේ රාජ්‍යයත් ඒ වගේම නේපාල් රාජ්‍යයත් කරලා තියෙනවා ඉන්දියාවෙන් ඉල්ලීම. උඹලා ඒ ෆ්ලයිට් වලින් අරන් එද්දී අපේ උන් ටික තරංග වරින් කියලා. ඒ කියන්නේ ඉරානයේ ඉන්නවනම් අපේ කට්ටිය ඒ කට්ටියවත් ගේන්න කියලා සම්බන්ධ වෙන්න කියලා ඉරානයේ තියෙන ඉන්දියන් එම්බසි කරා සම්බන්ධ වෙන්න කියලා මේ වෙද්දී දැනුම් දීලා තිනවා අපේ රාජ්‍යය ඉරානයේ ඉන්න අපේ ලාංකිකයන්ට. හරිද? ඒ තරම් නැතුව ඉන්දියාව මේ ඉල්ලීම එකකින් වෙලා තිනවා, ඉල්ලීමට එකකින් වෙලා තිනවා. නේපාලයයි අපේ අයවයි ආයේ නැවත ලංකාවට ගෙන්නව ගන්න. හරි. ඊළඟ කාරණේ තමයි වැදගත්ම කාරණය. මේක කියන්නේ ආන්තර්ජාතික පරමාණුක බල ශක්ති ඒජන්සිය. හරිද? ඒක සරලව කිව්වොත් එම IAEA කියලා කියනවා. මේක තමයි ලෝකේ න්‍යෂ්ටික දේවල් සම්බන්ධව වැඩ කටයුතු කරන සංවිධානය. හරිද? එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම තමයි ඒකට අනුබද්ධ ආයතනයක් මේකත්. මේ රීජන් එකේ කියන්නේ ඉරානයේ වටේ ඉන්න අරාබි රටවල් ටික තියෙනවා. සෞදි අරාබිය, ඕමානය, එතකොට එක්සත් අරබ් එමිරාත් රාජ්‍ය, කටාර්, ඕමානය, එතකොට ওই කියව රටවල් ටිකක් ඉන්නවානේ. මේ රටවල් වල නායකයෝ එහෙම නැත්නම් රටවල් වල විදේශ අමාත්‍යවරුන්, විදේශ නියෝජිතයෝ ගිහින් හම්බෙලා තිනවා රෆායල් ග්‍රෝසි කියන්නේ මේ IAEA එකේ එහෙම නැත්නම් අන්තර්ජාතික පරමාණු බල ශක්ති ඒජන්සි ලෝක අධ්‍යක්ෂ ජෙනරල්. හරිද? ඕකට කියලා තිනවා යම්කිසි අයකින් ඉරානයේ ෆැසිලිටිස් වල නියුක්ලියර් ෆැසිලිටිස් වලට ගැව්වොත් ලොකු නියුක්ලියර් කාන්දුවක් විකිරණ රේඩියෝ ඒ කියන්නේ විකිරණශීලී කාන්දුවක් එන්න පුළුවන්. එමුණොත් එම මේ එන්ටයර් රීජන් එක මේ ලොකු කලාපෙම මැදපෙරදි කලාපෙම විශාල අනතුරකට ලක් වෙන මේක නවත්තන්න කොහොමද කියලා. මේ ඉල්ලීම රෆායල් ග්‍රෝසි අරා ඇමරිකාවේ ජනාධිපතිවරයාට ගිහිල්ලා තියෙනවා කියලා තමයි තොරතුරු තියෙන්නේ. හරි. ඊළඟ කාරණේ තමයි දැන් අර ඌති සංවිධානයේ ඉන්න වලට මතක ඌති සංවිධාන කොහොමද වල දන්නවනේ. යෙමෙන් ඉඳන් තමයි ක්‍රියාත්මක වෙන්නේ මෝන් බාබල් මන්දා. වලට මතක නැහැ ඉස්රායිල් හමාස් යුද්ධ වෙලාවේදී ඉස්රායිලට යුද්ධ ප්‍රකාශ කළා ඌති සංවිධානය කරේ බාබල් මන්දාප් කියන සමුද්‍ර සංධිය වහලා දාපු එක. ඔමොස් නෙවෙයි බාබල් මන්දාප්. මේක යම්කිසි අයකින් ඉරානයට ඇමරිකාව ගැව්වොත් ආයසරයක් මේ සමුද්‍ර සංධිය වහලා එන යන වෙසල්ස් වලට ගහනවා කියලා මේ විදිහේ ඌති සංවිධානය ඍජු ප්‍රකාශයක් අද ලොකු ස්ටේට්මන්ට් එකක් කරා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පැයකට විතර කලින්. හරිද? ඒ ඊළඟ එක දැන් ඇයි ඉස්රායිලට ඇයි මේ මිසයිල් වදින්නේ කියන එක ගැන මම පොඩි අදහසක් කියන්න. මුල් කාලේ ඉරානය මිසයිල් 100ක් විතර ෆයර් කරපුවම මේකෙන් දෙක තුනක් තමයි වැටුනේ. හරිද? ඊට පස්සේ වාර්තා වුණා 50ක් ෆයර් කරද්දී 3-4ක් වැටෙන්න පටන් ගත්තා කියලා. ඒ වගේම දැන් වෙද්දී 10ක් 20ක් ෆයර් කරවුවොත් එම මිසයිල් 7ක් විතර වැටෙනවා කියලා කියනවා. හරිද? ඉස්රායිලයේ පැත්තෙම ටයිම්ස් ඔෆ් ඉස්රායිල් ද ජෙරුසලම් පෝස්ට් කියන මාධ්‍ය ආයතනම වාර්තා කරනවා ඉරානයේ ඒ මිසයිල් ලොන්ච් කරපුවා මේ ඉන්ටර්සෙප්ට් කරන. එහෙම නැත්නම් ව්‍යාර්ථ කරන්න මේදී ගත වෙන කාලය පොඩ්ඩක් අසීරුයි. ඒ කියන්නේ ලබා දෙන කාලය අසීරුයි කියලා. හරිද? ඒ කියන්නේ අර ඉරානයේ ගහන මිසයිල් ඉස්සර ඒවට වඩා වේගවත් වැඩි. මේවා හයිපර්සොනිකුත් නෙවෙයි, නෝමල් බැලිස්ටික් මිසයිල් මේවා. නමුත් අර ඉස්සර ආවේවට වඩා ගොඩක් මේවා ඇඩ්වාන්ස්ඩ්. අර ඒ කියන්නේ දියුණුයි. මතක නම් ඔයාලට මම මගේ Facebook account එකේ දැම්මා වීඩියෝ එකක්. බැලිස්ටික් මිසයිල් එක ඇවිල්ලා එන්ජින් එකක් වැටලා තියෙනවා. ඉස්රායිලේ මේ එන්ජින් එකේම ගොඩක් පරණයි. හරිද? මේ මිසයිලේ එන්ජින් එක පරණයි. මේවා 70 80 දශකයේ ආව මිසයිල්. නමුත් දැන් එන මිසයිල් මේවා අලුත් ඒවා නවීන ඒවා 2000න් පස්සේ ආව මිසයිල්. එහෙම නැත්නම් 2010න් පස්සේ ආව මිසයිල්. අදපු මිසයිල් ඉරානයේ විසින්ම අදපු මිසයිල් තමයි මේ විදි ෆයර් කරන එක තමයි තොරතුරු තියෙන්නේ. ඉතින් බෙන්ජමින් නෙතන්යාහු මහත්තයා කිව්ව බැලිස්ටික් මිසයිල් 28000ක කේපබල් එකක් තියෙනවා ඉරානයට කියලා. ඉතින් මොන විදිහේ මිසයිල් ඉරානයේ සතුව තියෙනවද කියලා දන්නේ නැහැ. සෙජිල් මිසයිල් වල දැක්ක මේවා ICBM උත් නෙමෙයි, එහෙම නැත්නම් ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල්ත් නෙමෙයි, ඒ සමාන මිසයිල්. ඉතින් බලා ඉන්න පුළුවන් බැලිස්ටික් මිසයිල් RC එක තර්ජනයක් අද රැට ඊශ්‍රායලයට තියෙනවා. ඉතින් මම ෆයර් අප්ඩේට් වීඩියෝ එකකින් මම ආයෙත් ගේන අතරතුරු මේ විනාඩි 10 ඉවරයි. එන හැමෝටම ජය. තවත් වීඩියෝ එකකින් අපි යලිත් තමයි බෝධුරට අද රාත්‍රියේම හම්බ වෙන්නත් ඉඩ තියෙනවා.